ජපානය කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ රටක් වාහන නිෂ්පාදනය සම්බන්ධව. ඒ වගේම ජපානයේ වාහන ලංකාවට සාපේක්ෂව ගොඩාක් මිලෙන් අඩුයි. ඒ නිසා ජපානට පැමිණෙන ලංකාවේ අය මෙහිදී වාහන අරගෙන පාවිච්චි කරන්න ගොඩාක් උනන්දුවක් දක්වනවා. අද මම ඔබට ජපන් පන්තියෙන් කියලා දෙන්න යන්නේ ජපානයේ ජීවත් වෙන කෙනෙක් කාර් එකක් ගත්තොත් ඒකට ශකෙන්, ඒ කියන්නේ තත්ත්ව සහතිකය කොහොමද දාගන්නේ කියලා. ශකෙන් කියලා කියන්නේ ජපානයේ පාරවල් වල ගමන් කරන වාහන වලට දෙන තත්ත්ව පරීක්ෂණ සහතිකයට. මේක හරියට ලංකාවේදී අපි ලබා ගන්නා දුම් සහතිකය වගේ එකක්. ඒ වුණාට ශකෙන් වලදී දුමට අමතරව වාහනේ පාවිච්චි කරන්න නඩත්තු කළ යුතු ස්ථාන 61ක් පිළිබඳව චෙක් කරනවා. ජපානයේ එන්ජින් ධාරිතාව 250 cc වලට වැඩි සියලුම වාහන මෙම තත්ත්ව පරීක්ෂණ සාතිකය සිදු කළ යුතුයි. උදාහරණයක් විදියට ඔබට තියෙන්නේ යූස් කාර් එකක් නම් මෙම තත්ත්ව පරීක්ෂණ සාතිකය අවුරුදු දෙකෙන් දෙකට සිදු කළ යුතුයි. හැබැයි මේ තත්ත්ව පරීක්ෂණය කළ යුතු කාල සීමාව වාහනේ වර්ගය සහ ඔබ කරන්නේ කීවෙනි තත්ත්ව පරීක්ෂණ සහතිකයේද යන කරුණු මත රඳා පවතිනවා. ශකයෙන් එක සැරෙන් පාස් කරගන්නත් ඔබේ කාලයොත් මුදලුත් ඉතුරු කරගන්න යන්න ළඟම තියෙන ගරාජ් එකට හෝ ෂෙඩ් එකට. එතෙන්ට ගිහිල්ලා ඔයාගේ වාහනය පෙන්නලා ශකයෙන් වලට ඇස්තිමේන්තුවක් ඉල්ලගන්න. මේක ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන්. ශකයෙන් නෝ මිත්සුමරියෝ කුදසායි කියලා ඉල්ලගන්න. ඊට පස්සේ අලුත් වැඩියා කළ යුතු මොනවා හරි තියෙනවා නම් අලුත් වැඩියා කරගන්න. Tamanටම අලුත් වැඩියා කරගන්න පුළුවන් නම් ඒක තමන්ම කරගන්න. නැත්නම් ඒ ගරාජ් එකටම දීලා කරගන්න. මෙතෙන්දී ඔයාලා ගරාජ් කිහිපයකට ගිහිල්ලා අඩුවටම කරගන්න පුළුවන් ගරාජ් එක තෝරගන්නත් පුළුවන්. ශකෙන් දැමීමට යාම සඳහා ඔබට ඒවාක් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බුකින් එකක්. බුකින් එකක් දාන්න ඉස්සර ඔයාලා ළඟ මේ ඩොකියුමන්ට්ස් ටික තියෙනවද කියලා බලන්න. වාහනේ ආදායම් බදු සහතිකය, ඒ කියන්නේ කේජි දෝෂ, නොසෙයි ෂෝමෙන් ෂෝ එක, පසුගිය අවුරුදු දෙකේ ශකෙන් එක, ජි දෝෂ ශකෙන් ෂෝ එක, වාහනේ තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එක, ඒ කියන්නේ ජිබයිස් එකේ. මෙහිදී ඔබගේ පරණ තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකේ කාලය අවසන් වෙනවා. ශකෙන් සෙන්ටර් එකේදී ඔබට අලුත් තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් දාගන්නත් පුළුවන්. ඊළඟට වාහනේ රීසයිකලින් ෆී සර්ටිෆිකේට් එක, ජිදෝසා රීසයිකරු රියකුන්නෝ යොතකු කියන එක, හා ඔබගේ සීල් එක, ඒ කියන්නේ හංකෝ එක සූදානම් කරගන්න. දැන් අපි බලමු කොහොමද ඔයක එකක් දාන්න කියලා. ඒ කියන්නේ බුකින් එකක් කොහොමද දාගන්න කියලා. යන්න මෙන්න මේ වෙබ්සයිට් එකට. ඒකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඊළඟට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔබ සිටින ප්‍රදේශය තෝරගන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් ඕපන් වෙයි. එතනින් ඔබ සිටින ප්‍රදේශය තෝරගන්න. ඊට පස්සේ එතනින් ඕපන් වෙන මෙන්න මේ වින්ඩෝ එකේ පල්ලෙහා තියෙන යොයාකු සිස්ටම් කියන තැනට යන්න. යොයාකු සිස්ටම් වලට ගියාම ඔයාට උඩින්ම පේනවා ලොගින් කියලා තැනක්. ඒත් ඔයාට ලොග් වෙන account එකක් නැති නිසා පල්ලෙහා තියෙන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා account එකක් හදාගන්න. account එකක් හදා ගැනීමට මෙන්න මේ details ටික ඔයාට පුරවන්න වෙනවා. මුලින්ම ඔයාගේ email address එක මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ නැවත වරක් ඔයාගේ email address එක මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ password එක, ඊට පස්සේ නැවත වරක් මෙතෙන්ට password එක ඇතුළත් කරලා confirm කරන්න. ඊළඟට මේ ඉප්පන් කෝසු කියන කෝස් එක තෝරගන්න. ඊළඟට ඔබගේ නම මෙතනින් කතගනා වලින් ඇතුළත් කරන්න. ඊළඟට නැවත වරක් ඔබගේ නම මෙතනින් කතගනා වලින් ඇතුළත් කරන්න. මේ details ටික පිරුවට පස්සේ account එක confirm කරන්න. එතකොට ඔයාගේ email address එකට email එකක් එයි. ඒ email එක confirm කරාට පස්සේ ඔයාට ඔයාගේ account එකට log වෙන්න පුළුවන්. account එකට log වුණාට පස්සේ ඔයාට ඔයාගේ car එකේ details ටිකක් ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඒ ටික ඇතුළත් කරාට පස්සේ ඔයාට මෙන්න මේ යොයාකු කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊළඟ වින්ඩෝ එක ඕපන් වුණාට පස්සේ මෙන්න මෙතෙන්ට යන්න. ඒකේ තේරුම තමයි vehicle inspection. ඒ කියන්නේ තත්ත්ව සහතිකය ලබා ගැනීමට කියන එක. ඊළඟට ඔබ කැමති දිනයක් වෙලාවක් සඳහන් කරලා ඔබගේ බුකින් එක දාගන්න. ඊට පස්සේ ඔබට හම්බ වෙන confirmation page එක පුළුවන් නම් print out කරගන්න. ඒ වගේම ඔබට account එකක් තියෙනවා නම් ශකෙන් සෙන්ටර් එකට call එකක් දීලත් බුකින් එකක් දාගන්න පුළුවන්. ශකෙන් සෙන්ටර් එකට අදාළ දිනේදී ඔයා ගියාට පස්සේ ඔයාට application එකක් පුරවන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි කියලා හිතෙනවා නම් ඒ අයටම දීලා ඒක පුරව ගන්න. එසේ පුරවලා දෙන්න ඒගොල්ලෝ N800ක් වගේ මුදලක් අය කරනවා. ඊට පස්සේ ඔයා සූදානම් කරගත්ත මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ඒගොල්ලන්ට ලබා දෙන්න. වාහනේ ආදායම් බදු සහතිකය, පසුගිය අවුරුද්දේ ශකෙන් එක, වාහනේ තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එක, රීසයිකලින් ෆී සර්ටිෆිකේට් එක සහ ඔබගේ සීල් එක. මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් වැඩ ටික ඉවරනාට පස්සේ පළමු වතාවට මේ ශකෙන් ටෙස්ට් එකට යන නිසා මෙන්න මේ විදිහේ බෝඩ් එකක් දෙයි. ඒකත් කාර් එකේ ඉස්සරහින් දාගෙන යන්න ටෙස්ට් එක කරන තැනට. ඒ වගේම ටෙස්ට් එක කොහොමද වෙන්නේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලට ඉන්ස්පෙක්ෂන් සයිට් එක ඇතුළට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මට ශකෙන් දාගන්න ගිය වියදම තමයි මෙන්න මේ තියෙන්නේ. ඇප්ලිකේෂන් එකට යන්නේ 1400ක්, ඇප්ලිකේෂන් එක පුරවන්න 800ක් සහ vehicle inspection fee එක 8200ක් සහ වාහනේ third party insurance එක 27000. මේ ඔක්කොම වියදම ගියා 37400ක් පමණ. හොඳයි. අපි දැන් බලමු ශකෙන් ටෙස්ට් එක කොහොමද වෙන්නේ කියලා. ශකෙන් ටෙස්ට් එකේදී එයාලා මුලින්ම බලන්නේ සියලුම ලයිට් වැඩද නැද්ද යනවා. ඊට පස්සේ වයිපර් එක වැඩද බව, ඊළඟට වයිපර් එකේ වතුර විදිනේ වැඩද යනවක.
ඊට පස්සේ හෝන් එක වැඩද නැද්ද වගේ, ඊළඟට එන්ජින් එකේ ඇතුළත සහ ටයර් වල තත්ත්වය. අපි දැන් බලමු ඒක එයාලා බලන්නේ කොහොමද කියලා වීඩියෝ එකකින්. ශකයෙන් ටෙස්ට් එකේ තියෙන දෙවන ටෙස්ට් එක තමයි දුම් පරීක්ෂා කිරීම. මෙහිදී කරන්නේ කාර් එක අදාළ ස්ථානයේ නවත්තලා හෑන්ඩ් බ්‍රේක් දාලා කාර් එක නියුට්‍රල් තත්ත්වයටපත් කරන්න ඕනේ. ඊළඟට මෙම දුම් ටෙස්ට් එක කරන ප්‍රෝබ් එක දුම් වදින ආකාරයේ දුම් බට්ටය සමග ස්පර්ශ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ළඟ තියෙන ඉන්ස්පෙක්ෂන් ස්ලිප් එක මේ මැෂින් එකට ඇතුළත් කරලා ඔබගේ රිසල්ට් එක මාක් කරගන්න පුළුවන්. අපි මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ටෙස්ට් එකේදී හෙඩ්ලයිට් වල දීප්තිය සහ ඒ වදින උස මැන බලනවා. ඉන්පසු තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ හෑන්ඩ් බ්‍රේක් වල තත්ත්වය මැන බලනවා. අපි මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු.ヘッドラットを消してください。ブレーキを検査します。
අවසාන ටෙස්ට් එකේදී කරන්නේ කාර් එකේ රිම් වල තත්ත්වය සහ යට කොටසේ තත්ත්වය පරීක්ෂා කිරීමයි. මෙහිදී කාර් එක ඉහළට ඔසවා එහි CV ජොයින්ට් එක සහ රිම් වල තත්ත්වය කුඩා මිටියකින් තට්ටු කරමින් පරීක්ෂා කරනු ලබනවා. මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න කාර් එකේ රිම් කැප් එහෙම තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ගලවගෙන යන්න. අවසානයේදී සියලුම තත්ත්ව පරීක්ෂණ සහතික ටික ඔෆිස් එකට බාර දෙන්න. එතෙන්දී ඔබට අලුත් ෂකේන් එක, ඒ කියන්නේ තත්ත්ව සහතිකය සහ ස්ටිකරය ලබා ගන්න පුළුවන්. ඊට පසු ඒ ඔබගේ කාර් එකේ අලවා ගන්න. ස්තුතියි වීඩියෝ එක බැලුවට. මට හිතෙනවා තනියම ෂකේන් දාගන්නේ කොහොමද කියලා ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ බලන්න subscribe කරන්න අපේ channel එක ජපන් පන්තිය. සහ like කරන්න අපේ Facebook page එක ජපන් පන්තිය. බොහොම ස්තුතියි.